මෙන්න මේ දේ දන්නේ නැතුව අලුතෙන්ම ආපු WhatsApp username එක දාගත්තොත් නම් සොරිම තමයි. විශේෂයෙන්ම ගෑන් ළමයි. ඒක නිසා අනිවාර්යෙන් මේ විදිහට සේව් කරගන්න. ඉතින් ඔයාටත් මෙන්න මේ වගේ එකක් ඇවිල්ලා තියෙනවා නම් මේක ටච් කරලා මේ වැඩේ කරන්නත් පුළුවන්. එහෙම එකක් නැත්නම් WhatsApp එකේ දකුණු පැත්තේ උඩම තියෙන ඩොට් තුන ටච් කරන්න. ඊළඟට setting වලට යන්න. setting වල උඩම තියෙන account කියන එක ටච් කරන්න. දැන් මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන් username කියලා එකක්. අන්න ඒක ටච් කරන්න. ඊට පස්සේ පල්ලෙහාම තියෙන reserve username කියන එක ටච් කරන්න. ඔන්න මෙතනින් පස්සේ තමයි වැදගත්ම ටික තියෙන්නේ. ඒක නිසා හරියට මේ ටික බලා ගන්න. දැන් ඔයාට මෙතනට කරන්න තියෙන්නේ කැමති නමක් ටයිප් කරන්න. හැබැයි එතකොට ඔයා ටයිප් කරපු නමට ඉස්සරහ මේ වගේ රතු පාටින් වැටුනොත් ඒ කියන්නේ ඔයාට කලින් කවුරු හරි කෙනෙක් ඔයාගේ ටයිප් කරපු නම අරගෙන තියෙනවා කියන එකයි. එහෙම නැතුව ඔයා ටයිප් කරපු නමට ඉස්සරහ මේ වගේ හරියක් වැටුනොත් ඒ කියන්නේ ඔයාට ඒ නම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට හරිය වැටුණාට පස්සේ පල්ලෙහා තියෙන reserve කියන එක ටච් කරන්න. අන්න ඊට පස්සේ මෙතනින් පල්ලෙහාම තියෙන done කියන එක ටච් කරන්න. ඉතින් ඕක විතරක් නම් හදාගත්තට මදි පුතේ. මෙතනින් අනිවාර්යයෙන්ම contact me by username කියන එක ටච් කරන්න. ඊට පස්සේ everyone කියන එක වෙනුවට දෙවෙනියෙත් තියෙන එක ටච් කරන්න. ඊට පස්සේ අන්තිම step එක විදිහට මෙතනින් ඔයා කැමති number එකක් select කරලා පල්ලෙහාම තියෙන save key කියන එක ටච් කරා නම් වැඩේ හරි. මොකද WhatsApp එකෙන් කියන විදිහට ඉස්සරහට අපේ phone number එක කාටවත් දෙන්න ඕනේ නැහැ. ඒ වෙනුවට අපේ username එක දාන්න ඕන කෙනෙක්ට ඒක WhatsApp එකේ search කරලා අපිට calls message ගන්න පුළුවන්. මරුනේ. හැබැයි ඒකේ ලොකු අවාසියකුත් තියෙනවා. විශේෂයෙන්ම ගෑන් ළමෙක් නම් අපි username එක විදිහට දෙන්නේ අපේ නම හරි ගොඩාක් දුරට අපේ social media එකේ තියෙන නමනේ. ඉතින් එහෙන් බැලුවොත් එimhe ඔයාගේ social media නම දන්න හැමෝම ඔයාට WhatsApp එකේ call message ගන්න පටන් ගනින්. ඉතින් ඒක වදයක්නේ. ඉතින් අන්න ඒකට විසඳුම තමයි මම අර අන්තිමටම කියපු security key එක දාගන්න එක. අන්න එතකොට ඔයා නොදන්න කට්ටියට ඔයාගේ username එක විතරක් search කරලා ඔයාට call message ගන්න බෑ. එයා අනිවාර්යෙන්ම අර security key එක දැනගෙන ඉන්නත් ඕනේ. අන්න ඒක නිසායි මම මුලින්ම කිව්වේ